අපි තුන්දෙනාම ෆස්ට් ටයිම් තමයි අම්මල සතුට කවුරුත් නැතුව අනුරාධපුරේ වඳින්න ඇවිල්ලා ඉන්නේ. මමත් ෆස්ට් ටයිම්. අනුරාධපුරේ ඉන්න ළමයාත් ෆස්ට් ටයිම්. ආවම ගෙදර අම්මයි තාත්තයි නේ හරිද මම. අපි දැන් යනවා බසවක්කුලම් වැව බලන්න. වෙල්කම් බැක් ටු මයි YouTube channel. ගොඩ කාලයකට පස්සේනේ මම හිතන්නේ මම මේ පෝස්ට් කරන්නේ මාස 3කට 4කට විතර පස්සේ. මන් දන්නේ නැහැ ඇයි මම මේ vlogs දාන්න මෙච්චර කම්මැලි කියලා. ඉතින් මේක අපි අප්‍රේල් මාසයේ අපේ යාළුවාගේ ගෙදර ගිය vlog එකක්. අනුරාධපුරේ ආවට පස්සේ අටමස්ථාන වලින් එකකට හරි ගියේ නැත්නම් වැඩක් නැහනේ. ඒක නිසා අපි උදේම නැගිටලා මේ ලෑස්ති වෙන්නේ රුවන්වැලි සෑයයි ශ්‍රී මහා බෝධියයි වඳින්න යන්න. මම හිතන්නේ මම මේ කතාව vlog එකේ තැන් දෙක තුනකම කියනවා. වැඩි හිටිය කවුරුත් නැතුව අපි තුන්දෙනාම පළවෙනි වතාවට තමයි මේ අනුරාධපුර වඳින්න යන්නේ. ඇත්තටම අපිට ඒකත් පස්සේ තමයි කල්පනා වුණේ අපි තුන්දෙනාම මේ පළවෙනි පාරට නේද මෙහෙම එන්නේ කියලා. කලින් දවසේ වැස්ස නිසා වෙන්නේ නැති අහස පුදුම තරම් ලස්සනයි. අද අප පළවෙනි වතාවට වැඩි හිටිය කවුරුත් නැතුව අනුරාධපුර වඳින්න යන්නේ. කවුරු කොහොම මොන කතා කිව්වත් රුවන්වැලි සෑය ජයශ්‍රී මහා බෝධිය වගේ පූජනීය ස්ථානවලට කියපුවාම අපේ හිතට දැනෙන නිදහස ඇත්තටම වචන වලින් කියන්න හරිම අමාරුයි. කලින් දවසේ වැස්ස නිසා අපි හිතුවේ අපිට කොහෙවත් වඳින්න යන්න බැරි වෙයි කියලා. හැබැයි හෂිනලාගේ මුත්තේම නැකෙట్లా අපිට කිරියාහාර පූජා කරන්න ලෑස්ති කළ දුන්නා. ඒ විතරක් නෙවෙයි ආච්චි අම්මා අපිට ලොකුම ලොකු මල් වට්ටියකුත් ලෑස්ති කරලා දුන්න ගිහින් පූජා කරන්න කියලා. ඉතින් අපි මල් ටිකත් පූජා කරලා එහෙමම පැත්තකින් වාඩි වුණා වඳින්න ඕන කියලා. ඉතින් මම මේ වීඩියෝ එක එඩිට් කරලා දුනොත් කල්පනා කරේ එක කාලයක කොහෙවත් ඉන්න මිනිස්සු යම්කිසි හේතුවක් නිසා හැමෝම එකට එකතු වුණාම එතනින් හැදෙන බොන්ඩ් එක හරිම වෙනස් නේද කියලා. ඉතින් අපි තුන්දෙනා තැන් තුනක හැබැයි දැන් අපි තුන්දෙනාම ඉන්නේ සහෝදරයෝ වගේ. ඒක ඇත්තටම හරිම ලස්සන හැඟීමක්. කිසිම ජජ්මන්ට් එකක් නැතුව අපිට යාළුවෙක් ආශ්‍රය කරන්න හම්බෙනවා කියන්නේ ඇත්තටම මිනිස්සෙක්ට ඒකට වාසනාව තියෙන්න ඕනේ. මං හිතන්නේ අපි තුන්දෙනාට මේ වාසනාව තියෙනවා. ඉතින් ඒක නිසා වෙන්නදී මේ යාළුකම මේ විදිහට තියෙන්නේ. මම හිතන්නේ අපි තුන්දෙනාත් එක්ක vlogs මට ඉස්සරහට අනිවාර්යයෙන්ම ගේන්න වෙයි. මොකද යන හැමතැනම තුන්දෙනා බොහෝ දුරට ඉන්නවා. එක්කෙනෙක්වත් හලන්න තියෙන chance එක හරිම අඩුයි. ඉතින් vlog series එකක් බලන්න පුළුවන් අය ඔයගොල්ලන්ට. අපි උදේ නැගිටිනකොට අපේ හෂිනලාගේ අම්මා හැමදේම ලෑස්ති කරලා තිබ්බේ. තෙල්, පහන්, තිර, හඳුන් කුරු, මල් හැමදේම. ඉතින් අපිට අමුතුවෙන් හිතන්න දෙයක් තිබ්බේ නෑ. නැන්ද හැමදේම ලෑස්ති කරලා බෑග් එකක දාලා තිබ්බා. අපිට තිබ්බේ උදේ නැගිටලා ලෑස්තිලා එන්න විතරයි. හෂිනලාගේ තාත්තා තමයි අපිව ගෙනත් දැම්මේ. ඉතින් අපිට කැමති තැනක ඇවිදලා අපිට ඕන තැනක ගිහිල්ලා එක යන්න ඕනලාට කතා කරන්න කිව්වා. ඉතින් අපිට දැනුණා නිකන් අර කූඩුවෙන් අරපු කුරුල්ලෝ ටිකකට නිදහස හම්බුණා වගේ. ඒ වුණාට අවුවත් එක්ක අපේ ප්ලෑන්ස් ඔක්කොම වතුර ගියා. අපි හිතන් හිටියා අපිට පුළුවන් දුරක අපි ඇවිදින අපි වඳිනවා කියලා. හැබැයි අපිට යන්න බැරි වුණා අවුවත් එක්ක. මම හිතන්නේ රුවන්වැලි සෑය ශ්‍රී මහා බෝධි. එහෙම නෙමෙයි. ඔය අටමස්ථාන 12 මස්ථාන හැමදේම බලන්න හොඳම ටයිම් එක තමයි එක්ක උදේ 9 විතර කලින්. ඒ කියන්නේ පාන්දර ඉඳන් එහෙම නැත්තම් හවස 4:00 5 විතර පස්සේ නැත්තම් ඇත්තටම හරිම අමාරුයි. අපි රුවන්වැලි සෑය වැඳලා දැන් යනවා ශ්‍රී මහා බෝධියට. අපි තුන්දෙනාම ෆස්ට් ටයිම් තමයි අම්මල සතුට කවුරුත් නැතුව අනුරාධපුරේ වඳින්න ඇවිල්ලා ඉන්නේ. මමත් ෆස්ට් ටයිම්. අනුරාධපුරේ ඉන්න ළමයාත් ෆස්ට් ටයිම්. අපි කොහොමද ප්ලෑන් කරලා තිබ්බේ අපේ ගෙදරින් එනකොට කඩාගෙන ආපු සුදු මල් වට්ටිය රුවන්වැලි සෑයට පූජා කරනවා කියලා. අපි මෙතනින් මල් එකක් ගන්න තමයි කොහොමද ප්ලෑන් කරන් හිටියේ. ඒ වගේම ශ්‍රී මහා බෝධිය ගාවට එනකොට අපි මෙතනින් නෙළුම් මල් වට්ටියක් ගත්තා. ඒකත් අරගෙන තමයි ශ්‍රී මහා බෝධිය වඳින්න ගියේ.
තිබ්බ මේවක නැහැ අනේ කැටල්ලුවා. කැටල්ල ඉතින් අපි ශ්‍රී මහබෝධියට මල් ටික පූජා කරලා ආපහු එන්න ආවා. ඔයාලා මෙන්න මෙතන දන්නවද? ශ්‍රී මහබෝධිය ගාව තියෙනවා මෙන්න මේ ගහ. මං ඇත්තටම දන්නේ නැහැ. ඒ උනට මට චූටි කාලේ මතකයි මේකට කියන්නේ නිකන් ප්‍රාර්ථනා බෝධියක් වගේ එහෙම කියලා. කතාවල මම අහලා තියෙන්නේ මෙතෙන්ට ගිහලා නල්ල තියලා ප්‍රාර්ථනා කරපුවාම, ඒ කියන්නේ හොඳ දෙයක් ප්‍රාර්ථනා කරපුවාම ඒ ප්‍රාර්ථනා කරන දේවල් ඉෂ්ට වෙනවා කියලා. ඊළඟට අපි කොහෙද යන්නේ? අපි මෙතනින් ඔහොම කෙලින්ම ගිහිල්ලා බසක් වුණා නේද? අපි ඊළඟට යන බස් හක්කුලම වැව බලන්න. ඊට පස්සේ හෂිනිලාගේ අම්මා අපිට හදලා දුන්න කිරිපත්. අපි කිරිපත් ගන්න යන්නේ. ආවම ගෙදර අම්මයි තාත්තයි තරහම මෙතන නැති. මේ හරියට මම ওই පැත්තට ආවෙත් කකුල පහතයි. අපේ නම් මම තමයි අහන්නේ මේ මගක් යනකොට අම්මේ අරගෙන ගත්තද? ඕම් පටන් ගන්නවා කියලා. ඒ මගක් මේක මගෙත් තියෙනවා. අපේ ගෙදර ඉදිහන්න එපා. දැන් ඉතින් මුඛය කරන්නේ දාලා ආවනම් කියලා. ඉතින් දන්නවනේ අපේ කට. ඉතින් ආගිය තොරතුරුත් ඔහම කතා කරගෙන ඉන්නකොට හෂිනිලාගේ අම්මා අපිට උදේම ලෑස්ති කළ දුන්න කිරිබත් එකත් අපි නිදහසේ ඉඳගෙන කන්න ඕනේ හින්දා. හැබැයි අපිට ඒ වෙලේ අතරම බඩගින්නක් තිබ්බා. අපි හිතුවා මෙතෙන්ට වෙලා කාලාම යනවා වැව බලන්න කියලා. ඉතින් අපි පොඩි කයියකුත් දාගෙන හෂිනිලාගේ අම්මා හදලා දුන්න රසම රස කිරිබත් එක කන ගමන් තමයි හිටියේ. ඕගොල්ලෝ දැකලා තියනවද? රුවන්වැලි සෑය ජයශ්‍රී මහ බෝධිය වගේ තැන්වල චූටි බබාලව අරගෙන එනවා ඒගොල්ලොන්ගේ ඉස්සලාම අකුරු කියන්න. ඉතින් අපි මෙතන ඉද්දෙනොත් හරි ලස්සන සිද්ධියක් වුණා. එහෙම අකුරු කියවන්න ආපු චූටි බබෙක්ගේ අම්මයි තාත්තයි ආවෙලා අපිටත් පළතුරුයි කැවලි දීලා ගියා. ඉතින් මම ඒ වෙලෙත් හිතුවේ ඇත්තටම ලංකාවේ මිනිස්සු කොච්චරනම් ත්‍යාගශීලීද කියලා. මිනිස්සු කවුද කියලා දැනගන්න ඕනේ නැහැ. මේ වගේ තැනකදී වුණත් Tamanට තියෙන දේ බෙදා හදාගෙන කන්න මේ මිනිස්සු පුරුදුලා ඉන්නවා. ඉතින් vlog එක ඉවර වෙන ළඟයි. මං හිතන්නේ අපි මෙතනින් සෙරෙප්පු දෙකක් අරගෙන බසක් කුලම වැව බලන්න ගියා. අපේ vlog එක ඉවරද නැද්ද දන්නේ නැහැ. අපි තව කොහරි ගියත් දාන්නම් මගේ ෆෝන් එක බැටරි. අපි දැන් යනවා බසක් කුලම වැව බලන්න. රුවන්වැලි සෑයත් අතර ශ්‍රී මහ බෝධියත් අතර අපි යනවා බසක් කුලම වැව බලන්න. ඉතින් අද vlog එක ඉවරයි. මං කොහොම හරි ඉක්මනටම ආපහු ඔයගොල්ලන්ට vlog එකක් අරන් යනකම් ඔයගොල්ලෝ පරිස්සමට ඉන්න ඕනේ හොඳද? අසල් සිටි